ඔයා කොච්චර මහන්සි වෙලා සල්ලි හම්බ කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔයා හම්බ කරන සල්ලි හරියට මැනේජ් කරගන්න ඔයා මේ නීතිය දන්නේ නැත්නම්. ඒ තමයි 50 30 20 නීතිය කියන්නේ. ඉතින් මේ 50 30 20 නීතියේදී අපේ ආදායම ප්‍රධාන කොටස් කිහිපයකට බෙදෙනවා. අපේ ආදායමෙන් 50%ක් අපිට වියදම් කරන්න කියලා කියනවා අපේ අවශ්‍යතාව වෙනුවෙන්. ඉතින් අපි මේ අවශ්‍යතාව වෙනුවෙන් කරන වියදම් අපිට මොනම හේතුවක් නිසාවත් නතර කරන්න බෑ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි මාසේ කෑම බීම වලට කරන වියදම්, ඊට පස්සේ ගෙදරක රෙන්ට් එකට නම් ඉන්නේ මේ රෙන්ට් එකට ගෙවන වියදම, ඊට පස්සේ ලයිට් බිල්, වතුර බිල් වගේ දේවල් වලට කරන වියදම් අපිට අවශ්‍යතාව වෙනුවෙන් කරන වියදම් විදිහට ගන්න පුළුවන්. එහෙනම් අවශ්‍යතාව වෙනුවෙන් 50%යි. ඊට පස්සේ ඔයාගේ ආදායමෙන් තව 30%ක් වියදම් කරන්න කියලා කියනවා උවමනා වෙනුවෙන්. ඉතින් උදාහරණයක් විදිහට කියනවා නම් ට්‍රිප් එකක් යන්න, ෆිල්ම් එකක් බලන්න, රයිස් එකක් ඔත්තුවක් ගන්න, මෙන්න මේ වගේ දේවල් වලට කරන වියදම් අපේ උවමනා වෙනුවෙන් කරන වියදම් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට උවමනා වෙනුවෙන් 30% වියදම් කරන්න කියලා තමයි කියන්නේ. හැබැයි මේ උවමනා වෙනුවෙන් අපි සල්ලි වියදම් කරේ නැහැ කියලා අපිට කිසිම බලපෑමක්, කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ ආදායමෙන් තව 120ක් ඔයාගේ ඉතුරු කිරීම, ඉන්වෙස්ට්මන්ට් වගේ දේවල් වලට වෙන් කරන්න කියලා කියන්නේ. ඉතින් අපි මේ ඉතුරු කිරීම, ඉන්වෙස්ට්මන්ට් කියන්නේ අපි අනාගතය වෙනුවෙන් කරන වියදම්. ඉතින් ඇත්තටම මේ 50 30 20 නීතියට වැඩ කරන එක ටිකක් අමාරුයි. හැබැයි ඔයා අමාරුවෙන් හරි මේකට පුරුදු වුණා කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඔයාට මේ හරහා ඇති කරගන්න පුළුවන්. මොකද නැත්තම් අපි කොච්චර මහන්සියලා සල්ලි හම්බ කරත් හදිසියක් වුණ වෙලාවට අපි ගාව රුපියලක්වත් නැහැ. මහන්සියලා හම්බ කරපු සල්ලි වලට මොකද උනේ කියලා හිතා ගන්න බැරි වෙලාවල් අපිට තියෙනවා. එහෙමනම් ඔයත් මේ 50 30 20 නීතිය try කරලා බලන්න. ඒක ඔයාගේ ජීවිතය වෙනස් කරන පොයින්ට් එකක් වෙයි. ඉතින් ඔයත් මේ වගේ personal finance ගැන දැනගන්න කැමති නම් වීඩියෝ එකට like එකක් දාලා මාව follow කරලා තියාගන්නත් අමතක කරන්න එපා.